අවුරුදු 5කට පස්සේ ලංකාවට ආව කොල්ලනේ එහෙනම්. නංගි මගේ බෑග් එකේ හොර බඩුවක තියෙන පොඩ පන්නලා දෙන්නකෝ. හරි අයියේ කවුරක් නෑ. අම්මට මේක වරයකෝ. කවුද යකෝ මේකට ගඩොල් දැම්මේ? අල්ලි ගාලු කොටුවට හරියක් යමම්බා. හරි අයියේ අපි යමු. යකෝ අහපන් මිනිස්සු පොලිසියෙන්. බැහැපිය ගොබ්බ පෙට්ටිය එළියට වාහනේ. මගේ මරුම් කන්න නැතුව. හරිය. අනේ අයියේ මම අද තමයි රටේ ඉඳන් ආවේ මොනවාද මන් තොපිල මම ඇල්ලුවේ මම මොන වැරද්දක්ද කරේ. කට වාගෙන නැත්නම් පඩ ගාපම් පොඩි එකෝ හරියට. ආද දාපම් මුට මාංචු පොඩි එක කට වැඩි මේ මූගේ. දෝ මේ සිරිසේනගේ පුතා සිරිසේන හරි කුණ පාලා හරි කවුරුත් කවන්න ගන්නේ මේකගේ සල්ලි ටික. කොල්ලෝනේ එනං අද රැට ආතල්ලයක් තමයි. මගේ සල්ලි මිනිස්සු ඕක දීපිය. තෝ කොහොමද කියන්නේ බල්ලා තෝගේ සල්ලි කියලා තෝ මේ උස්ස පිරවා. සිරිසේනගේ හොර පුතා. කොහොමද කොතෝ මට කියන්නේ මම සල්ලි ඉස්සුවා කියලා කොහොමගේ සාම්‍ය වංශයෙන් කරපු සල්ලි බල්ලෝ. කොහොම කරත් ඒවා අපේ ඈදෙන්. බල්ලා මේක මේ කොහෙන්ද කුණු කොටකින් සික් කරගෙන යන්න. ඇයි බම් මේවා මේ මටම වෙන්නේ? එනි බලෙන් යන්න මොකටද විතර ඉන්නේ. යමල්ල යන්න අදරට කොත්තුවක් කාලා ගලක් එහෙම ගමු නේද? මුවත් උතරින් දාගෙන හලාගෙන කොබ්බයා. තොපිල මට බලවඩ කරාය කොතොපලට එන ගහනවා.